මේ ලෝකේ ගමන් කරන්න පුළුවන් මාර්ග දෙකක් තියෙනවා. එකක් තමයි කාමයේ ඔස්සේ මේ සසර සැරිසරා යන මාවත. අනිත් එක තමයි නෙක්ඛම්මයේ ඔස්සේ නිවන කරා යන මාවත. ඉතින් තමන් කැමති පරිදි ওই මාවත් දෙකේ තමයි මේ ලෝකචනයා ගමන් කරන්නේ. කාමයේ ඔස්සේ සසර සැරිසරන සත්වයාට මුණ ගැහෙනවා භයානක දේවල්. සතර අපායේ මහගෙදර කරගත්ත සත්වයා නිරන්තරයෙන් සතර අපාය හරහා තමයි ওই ගමන යන්න තියෙන්නේ. දුක්ඛම් කටළු පීඩා අපමණයි. චූටි ආස්වාදයකට බොහෝ දුක් පීඩා විඳින සිද්ධ වෙනවා. ඉතින් ඒ චූටි ආස්වාදයට ගොදුරුන කෙනා අර බොහෝ දුක් පීඩා විඳිමින් අර ආස්වාදයට ලෝභ වඳිමින් සංසාරේ අතරමං වෙනවා.